ඔයාගේ කටහඬේ තියෙන විශේෂත්වය ගැන තාම හරියට දන්නේ නැහැ නේද? සංනිවේදන කුසලතාවයන් ඕනම ශේෂ්ත්‍රයකට අද වැදගත්. වෘත්තීමය මාධ්‍යවේදියෙක්, සෝෂල් මීඩියා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්, පබ්ලික් රිලේෂන්ස් ඔෆිසර් කෙනෙක්, මීඩියා ඔෆිසර් කෙනෙක්, මීඩියා ඩිරෙක්ටර් කෙනෙක්, මීඩියා සෙක්‍රටරි කෙනෙක්, ලෝයර් කෙනෙක්, ડોක්ටර් කෙනෙක්, ලෙක්චර් කෙනෙක්, මේ කවුරුණත් ඔයාට ඔයාගේ වොයිස් එක හදාගන්න වෙනවා. මයි ලෙක්චර් ඇකඩමි මගින් සංවිධානය කරන හඬ පුහුණුව නිවේදන කලාව සහ නිර්මාණශීලීත්වයේ පාඨමාලාව ඔබ හදාරනවා නම් ඔබේ කටහඬ වගේම ඔබේ නිර්මාණශීලී හැකියාවන අනාගත ලෝකයට ගැලපෙන විදිහට අප නිර්මාණය කර දෙන්න. කතාවක් තියෙනවා සකස් කඩේ නොකීකට උඹේකට හුබස්කට කියලා. සකස් කඩේ බුද්ධ ගච්ඡේ ඉඳලා ඔයාගේ කටහඬ, ඔයාගේ වෝකල් එක අපි හරියට ට්‍රේනින් කරනවා. ඒ වගේම හඬ අභ්‍යාස සිදු කරනවා. මාස 4ක කාලයකින් ඔයාලගේ වොයිස් එක හරියට ට්‍රේනින් කරගෙන පබ්ලික් ස්පීකින්, ඩබින්, නිවුස් රීඩින්, නිවුස් ප්‍රසන්ටිං, රේඩියෝ ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ටිං, රේඩියෝ ඩ්‍රාමා වගේම ටීවී ප්‍රසන්ටිං අද මේ ඩිජිටල් මාධ්‍යයෝගේ කතා බහට ලක් වෙන පොඩ්කාස්ටිං වැඩසටහන් පවා අපි නිර්මාණය කරනවා. මේ පාඨමාලාව කාලය මාස 4යි ඔන්ලයින් වගේම ෆිසිකල් වර්ක්ෂොප් එක තමයි මේ කෝස් එක කරන්නේ. ඉතින් ඔයාලට ෆුල් පැට්‍රිකලි මේ සබ්ජෙක්ට් එක හොඳින් ඉගෙන ගන්න පුළුවන් කෝස් එකත් එක්ක තුනක්. ඔයා අදම මයිලෙච් ඇකඩමි එකේ හඬ පුහුණුව නිවේදන කලාව සහ නිර්මාණශීලීත්වය කෝස් එකත් එක්ක ජොයින් වෙන්න. අනාගතේ ඔයාගේ ජනමාධ්‍ය වෙන්න පුළුවන්, ඔයාගේ ඩිජිටල් මාධ්‍ය ලෝකෙ වෙන්න පුළුවන්, නැත්නම් ඔයා කැමතිම ඔයාගේ වෘත්තිය ඇතුළේ වෙන්න පුළුවන්. ඔයා ජයග්‍රාහී මිනිසෙක් බවට පත් වෙන්න අපේ කෝස් එකත් එක්ක අදම ජොයින් වෙන්න.